සියලු දෙනාම භාග්‍යවන්තයි. මේ උතුම් වූ කටින ශීවර පූජා මහා පින්කමේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ගණේවට එන්න හම්බෙච්ච එක ගැන ලංකාවේ 4 දිබ්බාගෙන් ආපු අපේ සත්පුරුෂ පින්නතුන්ට මම කියනවා. අයත් කියනවා. එහෙම කවදාවත් හිතුවද මෙහෙම මේ කලේ බණහන්න වෙයි කියලා? සම්මජාතියකට කල්පනා වුණා. පෙර සංසාරේ බැඳීම් පින්නතුනේ පතාගෙන ඇවිල්ලා ඇති. මෙතන මොකක් හරි නියෝජනයක් තියෙන්න ඇති. ඒවට ඉස්සර අපිත් ගෑවිලා ඉන්න නැතුව ඇත්තොත් එක්ක යාළුවෝ හරි වෙලා ඉන්න නැති පින්නතුනේ. මල් වලට මල් කොහෙනුත් එක්ක අහුවෙනවා. කල්යාණ මිත්‍රත්වයේ මේ පින්නතුනේ කල්යාණ මිත්‍ර සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද කල්යාණ මිත්‍රත්වය මතමයි සම්බුද්ධ ශාසනය සම්පූර්ණ පවතින්නේ. ආනන්ද අඩක් නෙමෙයි. බුදුවරු දේශනා කරන්නේ ලංකාවේ 4 වටේ දායක පින්නතුන් එක්කහු නොවෙන්න ශාසනය රකින්න පුළුවන්ද? මේක අරගෙන යන්න පුළුවන්ද? කල්යාණ මිත්‍රත්වය. එනිසා මම බොහොම කරුණාවෙන් දේශනා කරන්නේ නැවත වතාවක් හෙට ඉඳන් නම් එක අකුසලයක්වත් කරන්න එපා. වෛරක්කාරය ඇති, හතුරු ඇති, ඔය තියෙන මහ කැත ගතියක් කියලා බන නවත්තන්නද? මේක හෙට ඉඳන් අයින් කරගන්න ඕන. හොඳේ නැත්තම් ඉඳගෙන බණහනගේ තේරුමක් නැහැ. දවසින් දවස තරහකාරය වැඩි කරගන්න එපා. තරහකාරය ඇති වෙන්න පුළුවන් ඕන තරම්. ඇති වුණාට කමක් නැහැ, අපි නැති කරගන්න බලන්න. මේක එහෙමයි පින්නතුන. එකක් කියොත් 60ක් කියලා අනිත් පැත්තෙන් නවත්තන්නේ. පහදන්න බෑනේ අපේ අම්මලා තාත්තලා එක්ක. හතුරට, වෛරකාරයට, තරහකාරයට, පලිගන්න මනුස්සයාට පුරුදු වෙන්න. පලිගන්න එක, තරහ ඇති කරගන්න එක නවත්තලා තරහ නැති කරලා මැරෙන්න. කඩවුවේ කරබෝධි දිහා උල්ට වෙන සර්පෙක්වත් කෙලියොත් තමයි තේරෙන්නේ. අම්මා තාත්තා නැද්ද? නැවිහිල් නෙමෙයි හොඳේ. සර්පෙ ඉන්නවා. ඔය දැක්කද අර පහුගිය දවස්වල මම මේක මේ දවස් ටිකේම කිව්වා අර පොඩි එකා බෙල්ල කපලා මැරුවේ. දකින්නද මං හිතන්නේ මට පොලිසිය පර මං ඒ පිහිය දැක්කා. පිහිය හැටියට නම් පින්නතුනි කපලා මරන්න බෑ. එහෙම මේ රාත්තල් 30 40ක බරක් වදින්න නැතුව බෙල්ලක් කැපෙන්නේ නැහැ නේද? මට හිතෙනවා අර පැටියගේ බෙල්ල අල්ලගෙන කොච්චර කොටන්නේ නැද්ද කියලා බෙල්ලට. කවුද ගැටුවේ? අම්මා. කොටලා ගෑණි බෙල්ල අල්ලගත්තා. කොටලා බෙල්ල කපන්න පොඩි මොන තරහක් තියෙන්නේ නැද්ද? මොන වෛරයක් තියෙන්නද? අවසානයේ අම්මා බෙල්ල වල දාගත්තා. එක යෝජනාවක් කරන වෛරේ නවත්තලා මැරෙන්න. වචන එකකින්වත් හතුරෙක් නම් හදාගන්න. හතුරු ඇති නැති කරලා මැරෙන්න. හතුරු නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? බල්ලොන්ට පුළුවන් ද නවත්තන්න? වෙනදෙන් මම මේ බල්ලෝ ගැනම කියන්නේ හැම වෙලේම පේන්නේ නැහැ. හොඳ අලි කොටි වලස පේන්නේ නැහැ.
කුසල් වඩන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? සමහර අම්මලා තාත්තලා කියනවනේ දරුවන්ට ඔවුන්ට පිංගංගලක්වත් දෙන්නේ නැහැ කියලා. සමහර මේ පැත්තේ එහෙම නැහැ. සමහර දෙමව්පියෝ කියනවා මගේ මල ගෙදරටවත් එන්න දෙන්න එපාලු. බලන්න ඕපෙන්න තියෙන වෛරය. නරුණක් තරහ. එක දෙයක් මං කියන්න. අනෙක තුලා සත්පුරුෂ ගති 1000ක් තිබ්බත් කමක් නැහැ. පැත්තු ගාව සත්පුරුෂකම් තියාගන්න.